good morning. මේ තමා මම හදාගත්ත උදේට කන්න මේක හදාගත්තේ මම. ඇත්තටම මාරම රසයි. මේ හරිම ගුණයි. ඒ කියන්නේ මේකේ අඩංගු දේ මම ඔයාලට කියන්නම්. මේ තියෙන oats එක, මේක oats, මේ කිරි එක, ඔයාලා කැමති කිරි වර්ගයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ chia seeds, ඒ කියන්නේ chia seeds කියලා ඒක ඇත්තටම ගුණයි. ගොඩක් මම දැකලා තියෙනවා, පාවිච්චි කරනවා, මේකෙන් ප්‍රතිඵල එනවා කියලා. කියන්නේ මගේ යාළුවෝ මට කියලා තියෙනවා. එතකොට මේ green apple එකකින් මේ මම ඔක්කොම ගන්නෑ, භාගයක් ගන්නෑ. මොකද ඔක්කොම වැඩි. බනාන එකකුත් බනාන ගෙඩියම දාගන්නේ, half දාගන්නේ. මොකද දැන් මේක උදේට මෙහෙම ඉක්මනට කාලය යන්න අපිට අමාරුයි. මේ ඉතින් අර ගෙදර ඉන්නවා වගේ නෙමෙයි, වැඩට යන අයට මේක මාරම මේකයි. මේකට අපිට ඕනම් ප්ලම්ස්, එතකොට රටින්දී ඒ වගේ දේවලුත් ඇප්ලයි කරගන්න පුළුවන්. මේක ඇවිල්ලා මෙහි ඔය දියත කරන අයට සහ බේත්, ඒ කියන්නේ දියවැඩියාව තියෙන අය පාවිච්චි කරන එකක්. මේක මේ සේරෝ, ඒ කියන්නේ සීනි නැහැ. මේකෙන් බින්දුව දෙපන් මාරම මේ පැණි රහක් එන්නේ. දැන් උදේට තේ එකකට උනත් කිරි එකකට උනත් අපිට මේක දාගන්න පුළුවන්. ඉතින් මම මේක අවශ්‍යම නැහැ. මේක දාන්න ඕනෙම නැහැ. මං කියන්නේ පැණි රස කැමති අයට සීනි නැතුව මේක පාවිච්චි කරන එක ගොඩක් මේ හොඳයි කියලා මම කියන්නේ. ඉතින් මේවා දැන් මේ ගෙදර හැමතිස්සෙම මේවා නොතිබෙන්න පුළුවන්. මේකට green apple නැත්නම් red apple ගෙඩියක්, එතකොට plums ටිකක්, එතකොට oats අනිවාර්ය කරගන්න. ඒක අපේ main point එකනේ oats කියන්නේ. එතකොට කිරි oats යෝනමයි. අනිත් ඒවා ඔයාලට දැන් ගෙදර තිබුණොත් peer ගෙඩියක්, කියන්නේ pears එහෙම නැත්නම් තව වෙනත් පළතුරක් මොන හරිම දාලා ඔයාලා කැමති විදිහට මේක හදාගන්න. මේක මාරම රහක්. මම මේක ගොඩාක් කල් ඉඳලා මේ දැන් මම මාස 6කට වඩා මේක උදේට ගන්නවා. හැබැයි ඉතින් සමහර වෙලාවට බබාලා ඉස්කෝලේ දාලා මාතෘට ඇදි මට වෙලා නැහැ. මම පුළුවන් වෙලාවෙ හැම වෙලාවකම මේක ඒ කියන්නේ මගේ ඇඟට මේ මට දැනෙන විදිහට මාරම හොඳයි. ඒ කියන්නේ මේකෙන් එකක් කෑව කියන්නේ උදේ දවල් 2 විතර වෙනකම් මාර ෆිට් එකක් තියෙන එකට. ඒ කියන්නේ බඩගින්නක් එන්නේ නැහැ. වෙන දෙයක් කන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා මේ කැමති නම් බනාන ගෙඩිය, ඇපල් ගෙඩියම එහෙම මෙයා කරගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ මේ සීමිත ප්‍රමාණයක්. මේ කියන්නේ මට ඇති නිසා, මොකද මම අද ගෙදර. ඒ නිසා මේ මට දවල්ට බබාලා එක්ක වෙන දෙයක් ගන්න නිසා මම ඉතින් ගොඩක් දාගත්තේ නෑ. නමුත් හරිම ගුණයි, මාරම රසයි. මම කියන්නේ try කරලා බලන්න. ඔයාලට ඒ කියන්නේ ඔයාලට තේරෙයි මේක ගත්තා මාසයකට විතර පස්සේ මොකද්ද ඒ කියන්නේ වෙනස. ඒ කියන්නේ ඔයාලට දවල්ට බඩ කිනියෙන්නේ නැහැ. ගොඩක් තියෙනවා අපිට කියන්න ඒක බෑ. එක එක්කෙනාගේ ශරීරය යනවා. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.